ඊශ්‍රයිල් යන්න යාට ඔයාගේ ජොබ් එක කන්ෆර්ම් වුණත් මෙඩිකල් එකේදී ඔයා මෙඩිකල් එක ෆේල් වුණොත් ඔයාගේ වීසා එක කැන්සල් වෙන බව ඔයා දන්නවද? ඔයාගේ මෙඩිකල් එක ෆේල් නොවන විදියට ගොඩ දාගන්න විදිය තමයි අද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ. මෙඩිකල් එක කරන්නේ කොහොමද? මෙඩිකල් එකේදී කරන ටෙස්ටින් මොනවද? මෙඩිකල් එක කරන්න අපිට කීයක් යනවද? සහ මෙඩිකල් එක දවස් 30කින් අපිට ගන්න පුළුවන්ද යන විස්තර ටික තමයි මේ වීඩියෝ එකෙන් ගේන්නේ. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න මම A to Z process එක කොහොමද වෙන්නේ කියලා දෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකකට. මුලින්ම පොඩ්ඩක් කියන්න ඕනේ මෙතන මම ඉන්න තැන ඊරව් ටිකක් ඉන්නවා පොඩි කග්ගයක් කියනවා ගණන් ගන්න එපා වීඩියෝ එක ඉවර වෙනසම් බලන්න. මුලින්ම කියනවනේ ඇත්තටම මෙඩිකල් එක කියන රට යන්න බලාපොරොත්තු ඉන්න කෙනෙකුට මෙඩිකල් එක අනිවාර්ය දෙයක්. මෙතනත් ඉස්රායල් ගවර්න්මන්ට් එකෙන් ඉල්ලන මෙඩිකල් එක නැතුව එයාලා වර්ක් පර්මිට් එක ඉෂුව කරන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම එයාලගේ ඉස්රායල් ගවර්න්මන්ට් එකේ ෆෝමැට් එකක් තියෙනවා. ඒ ෆෝමැට් එකට අදාළව තමයි මෙඩිකල් එක අපි කරන්න ඕන. එතනදි විජේෂ සේවයකත් සහ ඒපල් එම්බසි එක ඇප්‍රෝ කරපු ඒ තිබේ සහතික කරපු හොස්පිටල් කීකයක් තියෙනවා ලංකාවේ මෙඩිකල් එක කරන්න පුළුවන්. අපිට ඒ හොස්පිටල් ටිකෙන් විතරයි අනිවාර්යයෙන්ම මෙඩිසල් එක කරන්න ඕන. මම හොස්පිටල් මොනවද කියලා කියන්නම්. අපිට මෙතනදී නවලෝක හොස්පිටල් එකෙන් කරන්න පුළුවන් කොළඹ 2 වල තියෙන. ඊට පස්සේ ඩර්ලිස් හොස්පිටල් එකෙන් කරන්න පුළුවන් සළඹ 3 වල තියෙන. ලංකා හොස්පිටල් එකෙන් කරන්න පුළුවන් නාරංගෙන් පිට තියෙන සහ හේමස් හොස්පිටල් කරන්න පුළුවන්. ඔය හොස්පිටල් 4න් තමයි අනිවාර්යයෙන්ම අපි මෙඩිකල් එක කරන්න ඕන. ඊශ්‍රායල් යනවා. අනිවාර්යයෙන්ම ඊශ්‍රායල් එම්බසි එක සහ විදේශ සේවයක සහතික සැල්ල තියෙන ඔය හොස්පිටල් 4න් තමයි අපිට මෙඩිකල් එක කරන්න පුළුවන්. හොස්පිටල් 4 තමයි. ඔයා බියුරෝ එකෙන් යන්න බලාපොරොත්තු වෙනවා. ඔයාට බියුරෝ එකෙන් ඩේට් එකක් දෙනවා අදාළ හොස්පිටල් එකත් එක්ක. සාමාන්‍යයෙන් එයාලා කියනවා අදාළ දවසට යන්න කියලා. සාමාන්‍යයෙන් මම මෙඩිකල් එක කරන්න මම ගියේ උදේ 7ක තමයි 7 වෙද්දි මම හොස්පිටල් එකේ හිටියා. අර පාස් තින් යන්න පාස් මොකද බ්ලඩ් ටෙස්ටින් ටිකක් කරනවා. සාමාන්‍යයෙන් පැය 11ක් පැය 12ක් වගේ ෆාස්ට්ගෙන් ඉඳලා යන්න අනිවාර්යෙන්ම. එතනදී ඔයා විශේෂයෙන්ම ඔයා දීර්ඝ කාලීනව බෙහෙත් බොනවා නම් ඒ කිව්වේ පෙත්ත වලට කොලෙස්ටරෝල් වලට ඩයබටික්ස් වලට එහෙම බෙහෙත් පාවිච්චි කරනවා නම් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ බෙහෙත් ටික අරගෙන යන්න. සහ රිපෝට් මොනවා හරි කියනවා නම් දීර්ඝ කාලීන ලෙඩකට පාවිච්චි කරපු එක ගත්ත අනිවාර්යෙන්ම රිපෝට් ටිකත් අරගෙන යන්න. මම ඔයාලට දැන් කියලා දෙන්නම් මොනවද ඔයා ගෙනියන්න ඕන ඩොකියුමන්ට් ටික කියලා මෙඩිකල් එකට තරන්න යනකොට. ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ පාස්පෝර්ට් එක ගෙනියන්න ඕන. පාස්පෝර්ට් එකට අමතරව ඔයා පාස්පෝර්ට් එකේ අනිවාර්යයෙන්ම කොපි එකක් ගන්න, කලර් කොපි එකක් ගන්න පාස්පෝර්ට් එකේ. පාස්පෝර්ට් එක ඕන වෙන පාස්පෝර්ට් එකේ කලර් කොපි දෙකක් ඕන වෙනවා. ඊට පස්සේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් ඕන වෙනවා. කලර් තියෙනවා නම් හොඳයි. පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් ඕන වෙනවා. ඊට පස්සේ ඔයාට ඕන වෙනවා ඔයා කණ්ණාඩි පාවිච්චි කරනවා. අනිවාර්යයෙන් කණ්ණාඩි දෙක ගන්න මතක ඇතුව. ඩොකියුමන්ට්ස් විදියට ඕන වෙන්නේ ඒ ටික තමයි. ඊට පස්සේ ඔයාට සල්ලි අවශ්‍ය වෙන සාමාන්‍යයෙන් මම මෙඩිකල් එක කරන දවසේ යනකොට මගෙන් 33000ක් 35000ක් වගේ මුදලක් තමයි ගියේ. සම්පූර්ණ පොල් මෙඩිකල් එකක් තමයි යන්නේ අපේ. රුපියල් 3000ක් 35000ක් අතර මුදලක් තමයි යන්නේ මෙඩිකල් එකට. ඔයාට කාඩ් පේ කරන්න පුළුවන් කෑෂ් වලින් පේ කරනවා නම් කෑෂ් අරගෙන යන්න. නැත්නම් කාඩ් පේ කරන්නත් පුළුවන් අනිවාර්යයෙන්ම හොස්පිටල් එකේ. මේ පහත් තමත් තියෙනවා. මුලින්ම එයාලා අපෙන් චෙක් කරන බ්ලඩ් සැම්පල් ටිකක් ගන්නවා. බ්ලඩ් ටෙස්ටින් ටිකක් තියෙනවා. බ්ලඩ් ටෙස්ටින් ටික එයාලා චෙක් කරනවා. එකයි චෙක් කරනවා. එනපටයිටිස් බී එඩ අපි චෙක් කරනවා. සුගර් චෙක් කරනවා. කොලෙස්ටරෝල් චෙක් කරනවා. එතනදී අනිවාර්යයෙන්ම එයාලා ඒකේ මූලික වශයෙන් ඩැලිඩේට් බලනවා. අනිවාර්යයෙන්ම ස්කයිවි තා හෙට ටයිපික් කරලා බලනවා. අනිවාර්යයෙන්ම ඒතයි තියෙනවා ඩොක්ටර් එකට තියෙනවා. රිප්ලයි දාන්න බෑ. එයාලා මෙඩිකල් එකට තේල් තම අනිවාර්යයෙන්ම එතනදී සුගර් සහ කොලෙස්ටරෝල් අපි කියන ගොඩක් අය දන්න විදිහට කියනවා චීනි සහ කොලෙස්ටරෝල් කියන බෙල්ල තියෙනවා නම් ඒ දෙකත් එක් කරනවා යාගෙන එතන බ්ලඩ් ටෙස්ටිං ටිකෙන් ඊළඟට එක්ස්රේ එකක් ගන්න යාලා අපේ චෙස්ට් එක්ස්රේ එකක් පපුවේ එක්ස්රේ එකක් ගන්නවා එතනදී බලනවා TB එකේ තියෙන රෝගය තියෙනවද කියලා කවන්න කෙනිය ටෙස්ට් එක්ස්රේ එක අරගෙන යාලා චෙක් කරලා බලන්නේ ඊට අපේ යූරින් සාම්පල් ටිකක් ගන්න යූරින් සාම්පල් එකේ අපේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය කොහොමද සහ ඒක ගහනු අය දේලිස්ලගේ ටෙක්නන්සියක ටෙප්පල්ල බලන එතන යුරි සාම්පල් යලි ඊට පස්සේ ඉසේගන්න තියන්න ඕන ඒටික පැරලි ගුටුවාට පස්සේ අපේ EPD එකකුත් ගන්නවා EPD එකත් අරගෙන අපේ හાર્ට් එක ටෙස්ට් කරලා බලන EPD එක කොහමද තියලා ඒ ටෙස්ට් පින්ස් එක සල්ලි උරුණාට පස්සේ අපිව ડોක්ටර් ගාවට දානවා ડોක්ටර් ගාවට වාලාලා අපේ උස්ත බර බලලා BMI එක චෙක් කරලා බලනවා අදාළ එක බර මක් කරගෙන BMI එක චෙක් කරලා ડોක්ටර් ගාවට දානවා ડોක්ටර් ගාවට දාන්නට පස්සේ අපේ විෂන් එක රිසෙට් කරනවා විටේජේම මෙතනදී ඔයාලා කියන්න ඕන කණ්ණාඩි පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ කණ්ණාඩි දෙක අරගෙන යන්න මොකද නැත්නම් මෙඩිකල් එකට අයිත් දවසක යන්න වෙනවා ඔයාගේ කණ්ණාඩි දෙකත් අරගෙන ඒක අනිවාර්යයෙන්ම ඔයා කණ්ණාඩි පාවිච්චි කරනවා නම් කණ්ණාඩි දෙක අරගෙන යන්න විකෙන් එක චෙක් කරන්නේ අපි අර සාමාන්‍ය විදියට
අංක ටික තියෙනවා. අංක ටික දිර ඉඳලා කියන්න ඕන. දෙන්නන එළියට. අංක ටික කිව්වට පස්සේ ඊට පස්සේ වර්ණාන්විතාවය කලර් බ්ලයින්ඩ්නස් එක බලනවා. මෙතනදී ඩිටෙක්ට් එකෙම කියන්න ඕනේ එයාට වර්ණාන්විතාවය තියෙන හැකියි නම් ඔයා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා යන්න මෙඩිකල් එක ගොඩ දාගන්න ඕන අනිවාර්යයෙන්ම. එතද වර්ණාන්විතාවයේදී එයාලා ගාව සාමාන්‍ය වර්ණාන්විතාවය චෙක් කරන ක්‍රමයක් තියෙනවා. සාමාන්‍ය අර පොතක් තියෙනවා. ඔය Google එකේ උනත් ගහලා බලන්න යාර කලර් බ්ලයින්ඩ්නස් කියලා. කලර් බ්ලයින්ඩ්නස් චෙක් කියලා ගහලා බලනකොට එතකොට එනවා ෆොටෝ. එතනදී ඔයා හඳුනා ගන්න අංක මේ කලර්ස් ඇතුලේ අංක තියෙනවා. ඒ අංක ටික තමයි තියන්න ඕන ડોක්ටර් අහන පිළිවෙලට. හැම හොස්පිටල් එකකම බලන්නේ නැහැ. හොස්පිටල් වල බලන වර්ණාන්විතාවය හරියටම චෙක් කරන ඒ ගොඩක් තදට බලන හොස්පිටල් තියෙනවා. අපිට කරලා බලලා යන්නේ ඒක. එතකොට ඒකත් අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩ දාගන්න පුළුවන්. ඒ ටික තමයි අයි චෙක් එකකින් එන්නේ. ඒ ඇස් පරීක්ෂණයෙන් එන්නේ ඒ ටික තමයි. ඒ ටික චෙක් කරලා දැලුවට පස්සේ සාමාන්‍යයෙන් ડોක්ටර් අහනවා ප්‍රශ්න ටිකක් තියෙනවා. ડોක්ටර් අපේ අහනවා ඒ සර්ජරි මොනවා හරි කරලා තියෙනවද? ඔයා බෙලස් පාවිච්චි කරනවද? අපතාපෙට මොනවා හරි ලෙඩ තියෙනවද? පරම්පරාවෙන් එන ලෙඩ තියෙනවද? කැන්සරෙම හැබිලා පිනවද පරම්පරාවෙන්? ඒ වගේ ප්‍රශ්න සාමාන්‍ය ප්‍රශ්න ටිකක් අහනවා ડોක්ටර්. ඒ ටිකට ඔයා උත්තර දෙන්න. ඒ ටික දුන්නට පස්සේ සාමාන්‍යයෙන් මෙඩිකල් එක අපේ ඉවර වෙනවා. සාමාන්‍යයෙන් මෙඩිකල් එකට ගියපු කොටේට විදියට කියනවනම් මාස 33000ක් ගියා. මම කරන කාලය වෙනකොට ඒකට මාස 4-5කට කලින් තමයි මට 33000 ගියේ. දැන් ඔයාලා පච්චර එක එක්කලා බලන කුටියක් යනවද කියලා සාමාන්‍යයෙන් මට 20000ක් වගේ තමයි ගියේ මුදලක්. ඉපත්ත සාමාන්‍යයෙන් අපිට ටෙලිකල් එකට අපි උදේ සාමාන්‍ය 7ට වගේ ගියාට පස්සේ සාමාන්‍ය දවසින් භාගයක් සාමාන්‍ය 7ට ගියොත් 2-3 වගේ වෙනවා අනිවාර්යයෙන්ම. ඔයාලා ඒක සපෝට් රෙඩි වෙලා යන්න දවසම ඉන්න බලාගෙන යන්න අනිවාර්යයෙන්ම දවසින් භාගයකට එහා පැත්තේ යනවා මෙඩිකල් එක කරන්න. අපිට සාමාන්‍ය අපි මෙඩිකල් එක කළා ඒකට පස්සේ දවස් 3-5 අතර කාලයක ඇතුළත අපිට මෙඩිකල් එකට එනවා. ඔයාලා විදේකීව එක හරහා යනවනම් මෙඩිකල් එක කරන්න. ඔයාගේ අතට මෙඩිකල් එක එන්නේ නැහැ. කෙලින්ම ලිදෙප්පේවා එකට යනවා. දවස් 3-5 අතර කාලයක් තුළ අනිවාර්යෙන්ම විදේශ සේවයකට යනවා. ඔයාගේ මෙඩිකල් එකේ මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් විතරක් ඔයාට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි අනිවාර්යෙන්ම දෙනවා. ඒ ගැන දීලා ඔයාව දැනුවත් කරලා නැවත රිපෝට් මොනවා හරි ගන්න තියෙනවා. යාළුවා ඔයාට අයිත් හොස්පිටල් එකට එන්න කියලා කියනවා. එහෙම නැතුව මොනවා හරි ප්‍රශ්නයක් මොකුත් නැත්නම් අනිවාර්යයෙන්ම දවස් 3-5 අතර කාලයක් තුළ යාගේ මෙඩිකල් එක ලිවේස් ටේවයකට යනවා. ඒක ඉතින් මතක් කරගන්න ඕන ගර්ල්ස්ලට යාලගේ පීරියඩ් ටයිම් එකේ තියෙනවාට මෙඩිකල් එකට යන්න වෙලා තියෙන ඩිසිප්ලින් බැලුවක් කරන ડોක්ටර්ට ඊට පස්සේ ඔයාට පස්සේ දවස් මෙඩිකල් එකට යන්න පුළුවන් සහ ඊළඟට වෙන දවසක ඇවිල්ලා ඔයාගේ ලැබ් ටෙස්ට් පිට දෙන්න පුළුවන්. ඒ ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වෙලා යන්න ඔයා ක්‍රාවක් කරන ડોක්ටර්ට ඒක දැනුවත් කරන්න. මෙතනදී වැදගත්ම දේ තමයි ඔයාගේ මෙඩිකල් සේපි ඔයාට එක්තයි සහ හෙපටයිටිස් බී එක TB එක ඒ කියන්නේ පෙර රෝගේ ඒ කියන ප්‍රධාන ලෙඩ රෝග තුන පොසිටිව් වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ මෙඩිකල් එක ෆේල් වෙනවා. සහ ඔයාගේ වීක් එක අනිවාර්යයෙන්ම කැන්සල් වෙනවා. ඒ ස්කේල් වල අනිවාර්යයෙන්ම ඒකේ යාලා කඩටම බලනවා මේ කරුණ කියන ඔයාගේ මෙඩිකල් එකේදී මේ කරුණ කියන පොසිටිව් වෙලා આવොත් ඔයාගේ අනිවාර්යයෙන්ම මෙඩිකල් එක ෆේල් වෙනවා සහ යාගේ වීක් එක කැන්සල් වෙනවා. මොකද මේ රටේ SSM එසට වැඩි අවධානයක් යොමු කරලා බලනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා මෙඩිකල් එකේ ටයිම් ඩියුරේෂන් වළංගු කාල පීපව තියෙනවා නම් මාස 3ක් වගේ කාලයක් තමයි මෙඩිකල් එක වළංගු වෙන්නේ. එයාගේ ડોකියුමන්ට් එක බාර දීලා මෙඩිකල් එකත් බාර දෙන්න ඕන අනිවාර්යයෙන්ම එයාගේ ડોකියුමන්ට් එක බාර දෙනකොට ඒ මෙඩිකල් එක බාර දීලා මාස 3ක් ඇතුළත ඔයාගේ ඒ ප්‍රොසෙස් එක සාමාන්‍යයෙන් ඉතිරි ඉබිරියට තියෙන läග ටික උන්නන්න ඔයාට ආපහු ඔයාගේ මෙඩිකල් එක රිනිව් කරන්න වෙනවා. මටත් එහෙම රිනිව් කරන්න වෙනවා. මාස 3කට පස්සේ අපිට නැවත මෙඩිකල් එක සරන්න වුණා මතක්. එතකොට අපිට පොස්ට් එක දෙපාරක් එනවා. 33000 5000 වගේ ඩබල් වෙනවා. සාමාන්‍යයෙන් 65ක් 70ක් වගේ යනවා මෙඩිකල් වලට. මටත් එහෙම ගෙවන්න සිද්ධ වුණා. මොකද වළංගු වෙන මෙඩිකල් එක මාස 3ක කාලය අපිට සාමාන්‍යයෙන් ඔය විදියට තමයි මෙඩිකල් එකේ වැඩ කටයුතු ටික වෙන්නේ. මම හිතනවා ඔයාට මෙඩිකල් එක ගැන යම් අවබෝධයක් වුණා කියලා. අනිවාර්යයෙන්ම ඔයාගේ සාමාන්‍යයෙන් ඔයා චෙක්කල් බලන්න අනිවාර්යයෙන්ම ඔයා ටැප් ටයිප් කරන්න බලාපොරොත්තු වෙන්න ඕන. ඔයාට අවශ්‍ය බර ප්‍රමාණයක් තියෙන කාමනේ අනිවාර්යයෙන්ම කිලෝ 50ට වැඩි වෙන්න ඕන. උසක් තියෙනවා 5.5කට වැඩි වෙන්න ඕන අනිවාර්යෙන්ම. ඔයාට පොඩි සික්කයක් යනවා. ඔයාට අනිවාර්යෙන් කිලෝ 1-2ක් වගේ අඩු ප්‍රමාණයක් තියෙනවා නම් වතුර බීලා යන ලීටර් එකක් සීසප්පයක් වගේ අනිවාර්යෙන් බීලා යන්න. මොකද එයාට වේට් එක වැඩි කරගන්න පුළුවන් පොඩි හරි ප්‍රමාණයක්. නාමානි මෙඩිකල් එක වළංගු වෙන මාස 3ක වගේ කාල සීමාවක් තමයි මෙඩිකල් එක වළංගු වෙන්නේ. ඔයා ડોකියුමන්ට් ටික බාර දීලා ડોකියුමන්ට් බාර දෙනකොට ඔයාගේ මෙඩිකල් එකත් අනිවාර්යයෙන්ම බාර දෙන්න ඕනේ.
මෙඩිකල් එක බාර දීලා මාස 3ක් වගේ කාල සීමාවක් තමයි මෙඩිකල් එක වළංගු වෙන්නේ. මෙතනදී ඔයාගේ මාස 3ක් ඇතුළත ඔයාගේ ප්‍රොෆෙසර් උන් නැත්නම් එනම් කියන්නේ ඔයාගේ වැඩ කටයුතු ටික උන් නැත්නම් ආයෙත් මෙඩිකල් එක රිනිව් කරන්න වෙනවා. ඒ කියන්නේ අලුත් කරන්න වෙනවා මෙඩිකල් එක. එතකොට ඔයාට අපේ කොස්ට් එක ඩබල් වෙනවා. මටත් එහෙම වුණා. අද මෙඩිකල් එක වළංගු වෙන මාස 3ක කාල සීමාවක් තමයි. මාස 3ක ඇතුළතදී අපි ඩොකියුමන්ට් බාර දෙනකොට මුලින්ම අපේ මෙඩිකල් එකක් ෆුල් මෙඩිකල් එකක් බාර දෙන්න ඕන ඩොකියුමන්ට්ස් එක්ක. එතනදී ඊට පස්සේ තමයි අපිව ප්‍රොසෙස් එකට ඇතුළත් වෙන්නේ. මෙඩිකල් එක පාස් වුණත් විතරයි. සාමාන්‍යයෙන් මාස 3ක වළංගු කාල සීමාවක් මික මාස 3ක් ඇතුළත ඔයාගේ ප්‍රොසෙස් එක වුණොත් හරි. එහෙම නැති වුණොත් ඔයාට නැවත වාරයක් මෙඩිකල් එක ගන්න වෙනවා. ඒ කිව්වේ රිනිව් කරන්න වෙනවා මෙඩිකල් එක. මෙඩිකල් එක රිනිව් කරන්නත් අපිට සම්පූර්ණ මුදලම යනවා. 30000ක වගේ මුදලක් මතක් ගියා. එතකොට අපිට සම්පූර්ණ කොස්ට් එක 65000ක් 70000ක් වගේ වෙනවා. මෙඩිකල් එක දෙපාරක් කරන්න වෙන නිසා සාමාන්‍ය ඒ විදිහට තමයි මෙඩිකල් එක උනේ. ඔයාලා ඉස්පේල් වලට එන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් මම ප්‍රාර්ථනා කරනවා අනිවාර්යයෙන් මෙඩිකල් එක පාස් කළා ඉස්පේල් වලට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලට ප්‍රශ්න මොනවා හරි කියනවනම් අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. මම අනිවාර්යයෙන්ම උත්තර දෙන්න. දන්න දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනවා. මම බුද්ධ හදනවා.